ඇල්ල සංචාරක කලාපයෙන් ආකර්ශනීය බිම් කොටස් අදම අමතන්න භූමි. සංවිධානාත්මක අපරාධකාරී නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකුඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන ඉෂාරා සිවන්දි ඇතුළු 5 දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාරයෙක් වන සංජීව කුමාර සමරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරී වුණේ ඉෂාරා සිවන්දි නම් කාන්තාවයි. පසුගිය පෙබරවාරි මාස 19 වෙනිදා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම වෙඩි තැබීම සිදු කරන ලද වෙඩිකරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාරී වන්නේ පිම්පුර තේවගේ ඉෂාරා සිවන්දි නැමැති 25 වසරක කාන්තාවයි. වෙඩි තැබීම සිදු කළ දිනේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී තිබුණේ නැහැ. එවන් තත්ත්වයක් තුළ පොලිස් කණ්ඩායම් 11ක් ඉෂාරා සිවන්දි සෙවීමට යොදවා තිබුණා. නමුත් මෙරට ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ඉෂාරා සිවන්දි මෙරටම රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. නමුත් ඒ වන විටත් ඇය විදේශ රටක සැඟව සිටින බව කෙහෙල්පත්දර පත්මේ විසින් පාපොච්චාරණය කර තිබුණා. ඊට ඉහත ජාතික පුවත්පත් ගණනාවක්ද ඉෂාරා සිවන්දි නේපාලයේ සිටින බවටත් ඉන්දියාවේ සිටින බවටත් තොරතුරු අනාවරණය කර තිබුණා. ඒ අතරතුර ඩුප්ලිකේට් ඉෂාරා සිවන්දිලා බොහෝ දෙනෙක් ලංකාවේදී අත්අඩංගුවට ගන්නත් පොලිසිය කටයුතු කරලා තිබුණා. නමුත් ඉෂාරා සිවන්දි මෙරටදී සොයා ගැනීමට පොලිසිය අසමත් වෙනවා. එවන් තත්ත්වයක් තුළ කෙහෙල්පත්දර පත්මේ අත්අඩංගුවට පත් වූ පසු කෙහෙල්පත්දර පත්මේ විසින් සිවන්දි ගැන බොහෝ තොරතුරු වමාරා තිබුණා. ඔහු සඳහන් කර තිබුණේ ඉෂාරා සිවන්දි සූක්ෂම අයුරින් මෙරටින් පලා ගිය බවයි. ඇය වෙනත් රටක තවන්න තුළු පිරිස තවත් රටක රැඳී සිටියේ ආරක්ෂාව තකා බව කෙහෙල්පත්දර පත්මේ පවසා තිබුණා. ඒ අතරතුර ඉෂාරා සිවන්දිගේ මව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ජීවිතක්ෂයට පත්වන අතර ඒ සම්බන්ධයෙන්ද අතිශය කතාබහක් ඇති වුණා. ඉෂාරා සිවන්දිගේ සහෝදරයෙක්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අතර ඔහුද සිය මව බැලීමට අවමංගල්‍ය උත්සවයට පැමිණ තිබුණා. බොහෝ පිරිසකට සැකයක් ඇති වුණේ අවමගුල් උත්සවයට ඉෂාරා සිවන්දි පැමිණියාද යන්නයි. මේ නිසාම ආරක්ෂක අංශ ඒ දෙසත් ඇහැ යොමා සිටියා. නමුත් ඉෂාරා සිවන්දි එම අවමගුල් උත්සවයට සහභාගී නොවූ බවට තොරතුරු අනාවරණය වනවා. කෙහෙල්පත්දර පත්මේ පවසා තිබුණේ ඉෂාරා සිවන්දි සිය මවගේ මළගෙදරට යාමට අසීරු උත්සාහයක් ගත් බවත් එම උත්සාහය තමන් විසින් වැළකූ බවයි. ඒකේ හැදුවේ කොහොම හරි අම්මගේ මළගෙදර යන්න. හැබැයි මං ඒකට යන්න දුන්නේ නැහැ. මොකද ඒ වෙනකොටත් ආරක්ෂක අංශ අපි ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. වෙස්වලාගෙන ගියත් එයාව මාට්ටුවෙන් ඉඳ තිබ්බා. ඒක නිසා මං අමාරුවෙන් එයාව නවත්ත ගත්තා. ඒ කෙහෙල්පත්දර පත්මේ කියූ කතාවයි. මේ වෙනකොට ඉෂාරා සිවන්දි ඇල්ලූ මෙහෙයුමේ තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙරට පොලිසිය ජාත්‍යන්තරයේ සිදු කළ තවත් මෙහෙයුමක් ලෙස මෙය හඳුනාගෙන එනවා. මේ මෙහෙයුමටත් රෝහන් ඕලුගල ඇතුළු නිලධාරීන් පිරිසක් දායකත්වය ලබා දී තිබුණා. ඉතා සූක්ෂම අයුරින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වන්නේ. වාර්තා වන ආකාරයට ඉෂාරා සිවන්දිට මෙරටින් පැන යාමට උදව් කරන්නේ ජේ.කේ. බායි නම් පුද්ගලයෙක්. මේ පුද්ගලයා යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට තොරතුරු වාර්තා වනවා. ඉෂාරා සිවන්දිට මෙරටින් පලා යාමට එසේ නොමැති නම් අයව ඉන්දියාවට රැගෙන යාමට උදව් කර ඇත්තේ ජේ.කේ. බායි නම් මෙම පුද්ගලයා විසින්. ඉෂාරා සිවන්දි මිද්දෙනිය ප්‍රදේශයෙන් පලා ගිය බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වන්නේ. මේ හා සමග සම්පත් වනම්පිරි බැකෝ සමන් සහ තැඹිලි ලහිරුගේ නම්ද කරලියට එනවා. එය අනුව පැහැදිලි වන්නේ ඔවුන් අතර මිත්‍රත්වය මිත් ඉහත බොහොම සාමකාමීව පැවතුණු බවයි. ඔවුන් මේ සියල්ල සැලසුම් සහගතව සිදු කළ බවයි. කෙසේ වෙතත් සති 3ක් පමණ ඉන්දියාවේ කාලය ගත කරන ඉෂාරා සිවන්දි අනතුරුව නේපාලයට පලා ගොස් තිබුණා. මේ ගමනට ජේ.කේ. බායි රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් අය කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා. එසේම ඇයද කෝටි 1.5කට වඩා අධික මුදලක් වියදම් කරමින් මේ ගමන රහස්ගතව ගමන් කර තිබුණා. එවින්ම ඇය ව්‍යාජ පාස්පෝර්ට් එකක් එසේ නොමැති නම් ඩමියක් පාවිච්චි කරමින් නේපාලය හරහා ඩුබායි රාජ්‍යයට පැන යාමට උත්සාහගත් බවට තොරතුරු අනාවරණය වනවා. නේපාලයේ කඳුකර ප්‍රදේශයක එහි ඉහළ තට්ටු නිවාසයක ඉහළ මහලේ ඇය සැඟව සිට තිබුණා. කෙසේ වෙතත් මෙහෙම සඳහා ගිය නිලධාරීන් ඇයගේ නිවස ආසන්නයේ සිට මෙම මෙහෙම රහස්ගතව සිදු කළ බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වන්නේ. අවසානයේදී ඉෂාරා සිවන්දිව අතටම අහු කරගන්න ඔවුන් සමත් වෙනවා. ඒ මොහොතේ ඉෂාරා සිවන්දි යමක් පවසා තිබුණා. මං හිතුවා කොයි වෙලාවක හරි සර්ලමාව හොයාගෙන එයි කියලා.
ඉෂාර සෙව්වන්දි ඉන්දියාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන්නේ කෙහෙල්පත්තිර පත්මේ විසින්. ඔහු ඒ සඳහා තවත් පාතාල නායකයන් කිහිප දෙනෙකුගේ උදව් උපකාර ලබාගෙන තිබුණා. මින් ඉහත ඉෂාර සෙව්වන්දි මෙරට රැඳී නොසිටින බවත් ඇය මෙරටින් පලා ගොස් ඇති බවටත් දෙවේන ඉරිදා සංග්‍රහයි ගයන් සමරසිංහ දීර්ඝ ලිපියක් පළ කරමින් හෙළිදරව් කර තිබුණා. නමුත් මෙරට ආරක්ෂක අංශ දිගටම කියා තිබුණේ ඉෂාර සෙව්වන්දි මෙරටින් පලා ගොස් නොමැති බවටයි. ඉෂාර සෙව්වන්දි සම්බන්ධයෙන් විදේශගතව සිටින ගවේෂණාත්මක මාධ්‍යවේදී ගයන් සමරසිංහ ලියූ ලිපියක් ආණ්ඩුවට ලක් වූ අතර එම ලිපිය සම්බන්ධයෙන්ද අතිශය කතාබහක් ඇතිව තිබුණා. ජීවිතයේ දිනන්න හීන දකින හීන හැබෑවක් කරගත් ඔබට ඔබ මෙතෙක් ආ ගමන ගැන ඔබේ ව්‍යාපාර ගැන ලෝකයටම කියන්න අපෙන් ඉඩක්. මිස්ටොක්ස් ඩිජිටල් අවකාශය හා දැන්ම අත්වැල් වැදගන්න.